හරි. ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එකේ අමිගුරුමි පාඨමාලාවේ හඳුන්වා දීමේ වැඩසටහනත් එක්ක. ඉතින් හැමෝම මුලින්ම ආදරෙන් අද හඳුන්වා දීමේ වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලෝ අමිගුරුමි පාඨමාලාව ගැන ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක ගැන වගේ විස්තර ගොඩක් දැනගන්නයි යන්නේ මේ හඳුන්වා දීමේ වැඩසටහන හරහා. ඒ ඔක්කොටම කලින් මම කවුද කියලා ඔයගොල්ලන්ට කියන්නම්. දැන් මම ඔයගොල්ලන්ට අද මේ හඳුනා දීමේ වැඩසටහන කරන්නේ මම. එතකොට මම තමයි ඔයගොල්ලන්ගේ කෝස් එකේ ටීචර්. මම තමයි ඔයගොල්ලන්ට කෝස් එක කරන්නේ. ඉතින් මගේ නම සත්සානි රත්නායක. ඒ වගේම මේ වෙනකොට මම ක්‍රොෂේ සම්බන්ධව, ඒ කියන්නේ ගෙතුම් කලාව සම්බන්ධව ස්මෝල් බිස්නස් එකක් කරගෙන යනවා. ඔන්ලයින් බිස්නස් එකක් විදියට. හරි. එහෙනම් අපි යමු මොනවාද අද අපිට කතා කරන්න තියෙන්නේ කියලා බලන්න. මුලින්ම දැන් ඕගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එකත් එක්ක. එතකොට මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනනේ මේ ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක කියන්නේ මොකක්ද කියලා නේද? එතකොට ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක අපේ මේ කොලේජ් එකේ ඕගොල්ලොන්ට මේ කෝස් එක වගේම තවත් කෝසස් ගොඩක් සංවිධානය කරලා ඒ වගේම ඒ වගේ ගොඩක් බැජස් මේ වෙනකොට වැඩ ඉවර කරලා සාර්ථකව නිම කරපු ගොඩක් කෝසස් තියෙනවා. එතකොට මේ ඔගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඒක කෝස් එකක ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකත් එක්ක. එතකොට මේ ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක හරහා ඔගොල්ලොන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා ළමයි. ඔගොල්ලොන්ගේ දක්ෂතාවය අඳුනගෙන ඔගොල්ලොන්ට ඉහළ වටිනාකමකින් යුක්ත ව්‍යාපාරික ශාස්ත්‍රයකට පිවිසෙන්න හැකියාව හදාගෙන ඒ අවස්ථාව ඔයගොල්ලන්ට උදා කරලා දීලා තියෙනවා මේ ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක හරහා. ඉතින් රජ ලියාපදිංචි ආයතනයක් විදිහට ඔයගොල්ලන්ට මේ හරහා මේ අපේ කොලේජ් එක හරහා ඔයගොල්ලන්ට මේ කෝසස් හදාරලා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔන්න ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එකෙන් ඔයගොල්ලන්ට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඔන්න මම හිතනවා ඔයගොල්ලන්ට ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් එන්න ඇති. හරි. ඊගාවට අපි බලමු මේ දැන් අද ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ අමිගුරුමි පාඨමාලාවත් එක්කනේ. එතකොට මේ ක්‍රොෂේ එහෙම නැත්නම් ගෙතීම කියන එකත් එක්ක තමයි මේ අමිගුරුමි කියලා කියන කලාව යන්නේ. එතකොට මේ ක්‍රොෂේ ඉගෙන ගන්න එකේ වටිනකම සහ ඕගොල්ලෝ මේ ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක හරහාම මේ පාඨමාලාව හැදෑරීමේ වැදගත්කම මොකක්ද කියන කාරණාව අපි ඊළඟට බලමු. පළවෙනිම කාරණාව තමයි ළමයි දැන් මේ ක්‍රොෂේ ඉගෙන ගත්තට පස්සේ මේ ගෙතුම් කලාව ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලොන්ට කුඩා පරිමාණයේ ව්‍යාපාරයකට අවස්ථාවක් උදා වෙනවා. දැන් ඕගොල්ලෝ ගොඩක් වෙලාවට මේකට එන්න ඇත්තේ ඒ අදහසින්. එතකොට කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් ඕගොල්ලොන්ට ආරම්භ කරන්න ඕගොල්ලොන්ට මෙතනදී හැකියාව ලැබෙනවා මේ දැනුම ලබා ගත්තට පස්සේ. ඊට පස්සේ මේ ස්මෝල් බිස්නස් එකක් විදිහට පටන් ගත්තට පස්සේ ඔයගොල්ලන්ට මේක ගෙදර ඉඳගෙනම කරගෙන යන්න හැකියාව තියෙනවා. දැන් මෙතෙන්ට ගොඩක් වෙලාවට සම්බන්ධ වෙන්නේ ගෙදර ඉන්න ගෘහණියන්, එහෙම නැත්නම් යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා, එහෙම නැත්නම් ස්කූල් ලීවර්ස්ලා නේද? එහෙම නැත්නම් දැන් ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මේ ඉස්කෝලේ යන ළමයිනොත් හරි ආසාවෙන් මේ දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ඒගොල්ලොන්ට තමන් ගෙදර ඉඳගෙන තමන්ගේ දිනදා වැඩ කටයුතු කරන අතරතුරේදී තමන්ටම කියලා ව්‍යාපාරයක් ගෙදර ඉඳගෙනම කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය අඩු මුදලකින් ආරම්භ කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් බිස්නස් එකක් පටන් ගන්නවා කියලා කිව්වහම ඕනම කෙනෙක්ගේ ඔළුවට එන්නේ ලොකු වියදමක් යනවා. අපිට මුලින්ම ලොකු ප්‍රාග්ධනයක් ඕන නේද? එහෙම කියලානේ. නමුත් මේකට එහෙම අවශ්‍යතාවයක් නැහැ ළමයි. ඔගොල්ලොන්ට ඊටාම අඩු මුදලකින් ව්‍යාපාරය ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා ඕනම කෙනෙක් ව්‍යාපාරයක හිමිකාරයෙක් වුණාට පස්සේ නේද? පුංචි ස්මෝල් බිස්නස් එකක් වුණත් මොන බිස්නස් එකක් වුණත් ව්‍යාපාරයක් කරනකොට අපේ ආර්ථිකය ටික ටික ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟ කාරණාව විශේෂම කාරණාව. විවේක කාලය අර්ථවත් හා තෘප්තිමත් ලෙස ගත කරන්න ඕගොල්ලන්ට හැකියාව තියෙනවා. මෙතෙන්දි කියන්න ඕන විශේෂයෙන්ම දැන් සමහර කට්ටිය ඉන්නවා අපේ කෝසස් වලට මීට කලින් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ සමහර වෙලාවට ව්‍යාපාරයක් කරන්න හිතාගෙනම නෙමෙයි කෝස් එකට සම්බන්ධ වෙන්නේ.
හරි එයාලා ආසාවට මේක ඉගෙන ගන්න මේක මොකක්ද කියලා දැනගන්න ඉගෙන ගන්න ආසාවට තමයි කෝසස් වලට සම්බන්ධ වෙන්නේ. එතකොට මේක ව්‍යාපාරයක් විතරක්ම නෙමෙයි ළමයි. මේක අපිට අපේ විනෝදාංශයක් විදියටත් කරන්න පුළුවන් දෙයක්. මොකද අපි දන්නවා අපේ එදිනදා ජීවිතේ දැන් නේද මේ වර්තමාන ජීවිතේ අපි කොහොමද අපිට සෑහෙන විදියට අපිට ස්ට්‍රෙස් එකක් තියෙනවා නේ. එදිනෙදා තියෙන ප්‍රශ්න, අපිට ජොබ් එකේ තියෙන ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න මේවත් එක්ක අපි ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ස්ට්‍රෙස් නැති කරගන්න ක්‍රමයක් විදියටත් මේ ක්‍රොෂේ කියන දේ අපිට ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. මොකද මේ ක්‍රොෂේ කියන එක ඇත්තටම හරිම භාවනාවක් වගේ එකක්. හොඳ ફોકસ එකක් තියාගෙන කරන්න ඕන දෙයක්. එතකොට අපිට ඒකෙන් අපේ මනසේ තියෙන ප්‍රශ්න, ඒ ස්ට්‍රෙස් එක නැති වෙලා අපිට හොඳ තෘප්තිමත් අපේ පුංචි පුංචි කෙටි විවේක කාලයක් අපිට ලැබුණත් ඒක හරිම තෘප්තිමත් විදියට ඒ වගේම තමයි අර්ථවත් විදියට ගත කරන්න හැකියාව තියෙනවා. දැන් ඕගොල්ලොන්ට මොනවා හරි දෙයක් ගොතන්න පටන් ගත්තට පස්සේ ඒක අපි එක දවසෙන් ඉවර කරේ නැතත් එදා දවසේ අපි පොඩි කොටසක් හරි ඉවර කරාට පස්සේ ඒක හරිම ලස්සනයි නම් නේද? ඒක හරි ලස්සනට අපිට නිම කරගන්න පුළුවන් වුණා නම් ඒ දවසේ අපි කරන්න බලාපොරොත්තු වෙච්ච කොටස කරලා ඉවරුණාට පස්සේ අපිට හරි සතුටක් දැනෙනවා. ඒ කියන්නේ අපිට හොඳ මනසට නිදහස් බවක් දැනෙනවා. ඉතින් දැන් මේක හොබි එකක් විදිහට, ඒ කියන්නේ විනෝදාංශයක් විදිහට නෙමෙයි. අපිට ව්‍යාපාරයක් විදිහට කරා වුණත් අපි මේක ආසාවෙන් කරනකොට අපි ඒකට ආස වෙනවා. ගොඩක් වෙලාවට දැන් මටත් තියෙන අත්දැකීම තමයි සමහර වෙලාවට අපි කරන නිර්මාණ අවසන් කරාට පස්සේ ඇත්තටම අපි මේ නිර්මාණ කරනකොට මේක වෙන කෙනෙක් වෙනුවෙන් කරන දෙයක් කියලා අපිට හිතෙන්නේ නැහැ. දැන් කස්ටමර් කෙනෙක් අපිට ඕඩර් එකක් දීලා අපි කරනකොට අපි ඒක කරගෙන යනකොට අපිට හිතෙන්නේ නැහැ ඒක මේ වෙන කෙනෙක්ට කරන දෙයක් කියලා. අවසානයේ නිර්මාණය කරාට පස්සේ අපිටත් හරි ආසයි සමහරට හරි ලෝභ හිතනවා කස්ටමර්ට දෙන්නත්. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේක හරිම ආසාවෙන් හොඳ තෘප්තිමත් බවකින් කරන්න පුළුවන් කලාවක්. ඉතින් මොන ඕගොල්ලොන්ට ඒකට ඒ වෙනුවෙනුත් මේ දේ ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ පාඨමාලා කාලය පුරාවටම ගැටලු විසඳ ගනිමින් ඕගොල්ලොන්ට සජීවීව නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. අපේ කෝස් එකේ විශේෂත්වය තමයි ළමයි අපි ක්ලාස් එකේ මම ඕගොල්ලොත් එක්ක ගොතනවා. හරිද? මම ඕගොල්ලොන්ට කියලා දෙනවා. එතකොට ඕගොල්ලොන්ට මාත් එක්ක නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. එතකොට ඒ වෙලාවෙදී ඕගොල්ලොන්ට එන ප්‍රශ්න, ගැටලු නේද? ඒ දේවල් මගෙන් අහලා ඒ වෙලාවෙම විසඳ ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක තමයි ඕගොල්ලොන්ට ලැබෙන විශේෂම අවස්ථාව ඉනෙට් ලංකා බිස්නස් කොලෙජ් එක හරහා මේ කෝස් එක හැදෑරීමේදී. ඒ වගේම තමයි ඕගොල්ලොන්ගේ හැකියාව වර්ධනය කරගනිමින් ගුණාත්මක නිර්මාණ කරන්නත් හැකි වෙනවා. දැන් මම ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ගේ නිර්මාණවල ගුණාත්මක භාවය ගැන ගොඩක් වෙලාවට බලනවා. මම ඕගොල්ලොන්ට උගන්වන දැන් කෝස් කන්ටෙන්ට් එකක් තියෙනවානේ අපි ඕගොල්ලොන්ට උගන්වන විෂය නිර්දේශයක් තියෙනවා. එතකොට ඒක අතරතුරේදී නිර්මාණයක් කොහොමද ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිර්මාණයක් බවට පත් කරගන්නේ කියන කාරණාව මම ඕගොල්ලොන්ට කියලා දෙනවා. ඒ කියන්නේ ඕගොල්ලොන්ට ඉගෙන මේ තියෙන කෝස් කන්ටෙන්ට් එකට අමතරව ගොඩක් ලොකු ටිප්ස් ප්‍රමාණයක් පුංචි පුංචි ටිප්ස් මම ඕගොල්ලොන්ට කියලා දෙනවා නිර්මාණයක් කොහොමද ගුණාත්මකව කරගන්නේ කියලා. ඊට පස්සේ පාඨමාලා කාලය අවසන් වුණත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ගැටලු සාකච්ඡා කරගෙන දැනුම බෙදා ගන්න ඉඩ සලසලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ කෝස් එක ඉවර වුණාට පස්සේ ළමයි ඕගොල්ලෝ මේ ඊනෙට් ලංකා බිස්නස් කොලෙජයෙන් අයින් වෙනවා ඉවත් වෙනවා කියලා කාරණාවක් නැහැ. ඕගොල්ලොන්ට දිගටම කොලෙජ් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ගමන් ඕගොල්ලොන්ගේ ප්‍රශ්න ගැටලු විසඳ ගන්න පුළුවන්. ඕගොල්ලොන්ව වෙනමම ෆැමිලි ගෲප් එකකට එකතු කරනවා. එතකොට එතෙන්දින් ඕගොල්ලොන්ට සාකච්ඡා කරලා ඕගොල්ලොන්ගේ ප්‍රශ්න තියෙනවා නම් අහලා නේද මේ කෝසස් ඉවර වුණාට ඕගොල්ලෝ ප්‍රශ්න අහුවොත් මම ඕගොල්ලොන්ට උත්තර දෙනවා මොනවා හරි ගැටලුකාරී තත්ත්වයන් නැති වුණොත් ඕගොල්ලෝ කරන නිර්මාණවල. ඉතින් ඒකත් ඕගොල්ලොන්ට ලැබෙන විශේෂ වාසියක් මේ ඉන්නෙට් ලංකා බිස්නස් කොලෙජ් එක හරහා මේ කෝස් එක හදාරනකොට. ඒ වගේම තමයි ළමයි දැන් අපි ක්ලාස් එක කරන්නේ Zoom හරහා. ඔගොල්ලෝ දන්නවා ඔන්ලයින් ක්ලාස් එකක් විදියට ඔන්ලයින් කෝස් එකක් විදියට තමයි මේක වෙන්නේ. එතකොට මේ කරන හැම ක්ලාස් එකකම රෙකෝඩින් එක ඔයගොල්ලන්ට ලැබෙනවා. එතකොට ඔයගොල්ලෝ ක්ලාස් එකේදී කරාට පස්සේ ඔයගොල්ලන්ට තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් රෙකෝඩින් බලන්න ඕන නම් නේද හදිසියවත් ඔයගොල්ලන්ට ක්ලාස් එකක් මිස් වුණොත් කිසිම ගැටලුවක් නැහැ. රෙකෝඩින් බලලා ඔයගොල්ලන්ට වැඩ ටික කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි සුහදශීලී ගුරු මණ්ඩලයක් ඕගොල්ලොන්ට හම්බෙලා ඉන්නේ. අපි කොයිම වෙලාවකවත් ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර නොදී හෝ ඕගොල්ලෝ අහන ප්‍රශ්න මග අරින්නේ හෝ එහෙමක දෙයක් කරන්නේ නැහැ. ඕගොල්ලොන්ට
හැම සපෝට් එකක්ම මම ඕගොල්ලොන්ගේ ටීචර් විදියට මම බැඳිලා ඉන්නවා ඕගොල්ලොන්ගේ ප්‍රශ්න ගැටළු වලට උත්තර දෙන්න ඕගොල්ලොන්ට උදව් කරන්න. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට ඕනම වෙලාවක ප්‍රශ්න අහලා ඕගොල්ලොන්ගේ ගැටලු විසඳ ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා ඕගොල්ලන්ට හොඳ සුහදශීලී ගුරු මණ්ඩලයක් මේ ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක හරහා ලැබෙනවා. ඒ කියන්නේ මම ඕගොල්ලෝගේ ගුරුතුමී විදියට නෙමෙයි විතරක්ම නෙමෙයි කොලේජ් එකේ ඕගොල්ලෝගේ කෝස් එක සම්බන්ධව මොනවා හරි ඒ දේවල් සම්බන්ධව වුණත් ප්‍රශ්න ගැටලු කතා කරන්න පුළුවන්. කොලේජ් එකෙත් අපේ හොඳ සුහදශීලී ගුරු මණ්ඩලයක් ඕගොල්ලන්ට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයගොල්ලෝ මේ ක්‍රොෂේ ඉගෙන ගන්නවා වගේම මේ ඉගෙන ගන්න එක ඊනෙට් ලංකා බිස්නස් කොලේජ් එක හරහා කරාට පස්සේ ඔයගොල්ලොන්ට ලැබෙන වාසි. ඔයගොල්ලොන්ට ලැබෙන වටිනාකම. හරි. අපි ඊළඟට බලමු මේ පාඨමාලාව අවසන් වුණාට පස්සේ ඔයගොල්ලන්ට කොහොමද සහතික පතක් ලැබෙන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට මේ සහතික මෙන්න මේ වගේ මේ ඔයගොල්ලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේනවා වගේ සහතික පතක් තමයි ලැබෙන්නේ. මේ මංගාවක් දැන් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මේ වගේ සහතික පත්‍රයක් තමයි ඕගොල්ලොන්ට හම්බ වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කෝස් එක සාර්ථකව අවසන් කරාට පස්සේ අපි එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එක සාර්ථකව කරගත්තට පස්සේ ඕගොල්ලොන්ට මේ වගේ සහතික පත්‍රයක් ඕගොල්ලොන්ට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මේක හරිම වටින සහතික පත්‍රයක්. ඉතින් ඕගොල්ලොන්ට මේක මොකද ලියාපදිංචි රජ ලියාපදිංචි ආයතනයක් ඉනෙට් ලංකා බිස්නස් කොලේජ් එක කියන්නේ. ඉතින් වගකීමකින් යුතුව මේ දේවල් කරන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මේ සහතික පත්‍රේ ලොකු වටිනකමක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතෙන්දිම කියන්න ඕන දරුවනේ ඕගොල්ලෝ කෝස් එක පටන් ගෙන ඉවර වෙලා ඕගොල්ලෝ එක්සෑම් එක කරනකොට අනිවාර්යයෙන්ම අපි එක්සෑම් එක හොඳටම ඕගොල්ලොන්ට කරන්න හොඳ පුහුණුවක් ලබා දෙනවා ක්ලාස් එකේදී. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මේ නිර්මාණ ටික කරලා ඒ කෝස් එක ඇතුළත තුලදී අපි කරන ක්‍රියාකාරකම් නිර්මාණ කරාට පස්සේ විභාගයට සහභාගී වෙලා ඒක සාර්ථකව අවසන් කරගත්තොත් මේ සහතික පත්‍රය ලබා ගන්න. ඉතින් අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ මේ සහතික පත්‍රය අරගෙන අපේ කෝස් එක හදාරලා ඉවර වෙන දරුවෙක් මේ සහතික පත්‍රය ගන්නව නම් එයා හොඳ මේ අමිගුරුමි නිර්මාණ හොඳ නිර්මාණ කරන්න පුළුවන් දරුවෙක් විදියට එයාව කොලේජ් එකෙන් එළියට දාන එක. ඉතින් එයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් තත්ත්වයට එයාව පත් කරන එක තමයි අපේ අරමුණ. හරි. ඊගාවට මේ තියෙන්නේ අපේ දැන් මෙච්චර කාලයක් අපි එක හිටපු දරුවෝගේ නිර්මාණ කිහිපයක් මීට වඩා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් නමුත් මේ තියෙන්නේ ටිකක් අපි අරගෙන. ඉතින් බලන්න මේ මෙතන ඉන්නව ළමයි ගොඩක් කියන්නේ අපි මේ කෝස් එක කරන්නේ මූලික දැනුම නැති ළමයින්ටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ කෝස් එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එතකොට මෙතන ඉන්නවා බහුතරයක් දරුවෝ ඉන්නේ ගොතන්න කිසිම දෙයක් දන්නේ නැති ළමයි. හරිද? එතකොට නූල සහ කටුව අල්ලන්නවත් දන්නේ නැති ළමයි ඇවිල්ලා ගොඩක් හොඳට වැඩ ටික කරගෙන ප්‍රශ්න ගැටළු විසඳගෙන මගෙන් උදව් අරගෙන ඒ හැම දෙයක්ම එයාලගේ අඩුපාඩු හදාගෙන මේ වගේ නිර්මාණ ගොඩක් අපිට කරලා ඉවලා තියෙනවා. මේ තියෙන අපේ ක්ලාස් එකේ කරන කන්ටෙන්ට් එකේවත් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ වෙනමම කෝස් එක ඉවරුණාට පස්සෙත් ඒගොල්ලෝ හොයාගෙන කරපු නිර්මාණ තමයි මෙතන තියෙනවා ගොඩක්. හරිද? ඉතින් මේ නිර්මාණ ගැන කියනකොට කියන්න ඕන ළමයි සමහර නිර්මාණ ඒගොල්ලෝගේ පළවෙනිම උත්සාහය. ඒ කියන්නේ ඒගොල්ලෝ නිර්මාණ කරන්න මේ කෝස් එක කරගෙන යන අතරතුරේදී කරපු පළවෙනි නිර්මාණත් මේ අතරතුරේ තියෙනවා. ඉතින් ඒගොල්ලෝ හරියම ලස්සනට වැඩ ටික කරගෙන ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉතින් හරිම සාර්ථක විදියට ළමයි මේ කෝස් එක හොඳට ෆලෝ කරගෙන තියෙනවා. ඉතින් ඊළඟටත් ඕගොල්ලන්ට තියෙනවා ඒ වගේම නිර්මාණ ටිකක් ඒගොල්ලෝ හරි ලස්සනට වැඩ ටික කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලලා අපේ කෝස් එක ෆලෝ කරන ළමයින්ගේ දැනුම ගැන අදහසක් ගන්න තමයි මේ ටික ඕගොල්ලන්ට දාලා තියෙන්නේ. හරි. මෙතනක් තියෙනවා ඒ වගේ ටිකක්. හරි. ඊගාවට දැන් මේ අමිගුරුමි නේද? දැන් ගෙතුම් කියනවා, ක්‍රොෂේ කියනවා, අමිගුරුමි කියනවා මොකද්ද කියලා දන්නේ නැතුව ඉතින් සමහර කට්ටිය සමහර මෙතන ඉන්න කට්ටිය සමහරු දන්නවත් ඇති. සමහරු දන්නේ නැතුව ඇති මොකද්ද මේ අමිගුරුමි කියන්නේ කියලා. මේ අමිගුරුමි කියන වචනේ ඇවිල්ලා තියෙන ළමයි ජපානයේ. ඒ කියන්නේ ජපන් කලාවක් තමයි මේ අමිගුරුමි කියලා කියන්නේ. එතකොට මේ වචනේ හැදිලා තියෙන්නේ අමි සහ නුයිගුරුමි කියන වචන දෙක එකතු වෙලා. එතකොට අමි කියන්නේ ගොතන ලද කියන එක, නුයිගුරුමි කියන්නේ පෙර වූ බොනික්කා කියන අදහස. එතකොට අමිගුරුමි කලාව යොදාගෙන අපි නිර්මාණ කරනවා කියන්නේ අපි මොනවම හරි දෙයක් ගොතලා
ඒකට ඇතුළට අපි මොනවා හරි පුරවලා ඒක ත්‍රිමාණ නිර්මාණයක් විදිහට අපි නිර්මාණය කරනවා නම් අපි ඒකට කියනවා අමිගුරුමි නිර්මාණයක් කියලා. ඔන්න ඕගොල්ලොන්ට දල අදහසක් දුන්නා අමිගුරුමි කියන්නේ මොකක්ද කියන එක ගැන. එතකොට බෝනික්කන්ට විතරක්ම නෙමෙයි අපි ගොතලා ත්‍රිමාණව හදන ඕනම නිර්මාණයකට අපි කියනවා අමිගුරුමි නිර්මාණයක් කියලා. හරි. ඊගාවට මේ අමිගුරුමි කලාව යොදාගෙන කරන්න පුළුවන් නිර්මාණ මොනවද? නේද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක කරන්න පුළුවන් බෝනික්ක හදන එකම විතරද නේද? එහෙම නැත්නම් අපි ඔය දකින්න සෙල්ලම් බඩු හදන එක විතරද? නැහැ. ඊට වඩා ගොඩාක් ලොකු පරාසයකට විහිදෙන කලාවක් තමයි මේ අමිගුරුමි කියලා කියන්නේ. ඔයගොල්ලන්ට මේ අමිගුරුමි කලාව ඉගෙන ගත්තාම කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ අතරේ පුංචි උදාහරණ ටිකක් තමයි මේ මෙතන දාලා තියෙන්නේ. ඉතින් අමිගුරුමි කියන එක පාවිච්චි කරලා අපිට ජුවලරිස් උනත් හදන්න පුළුවන්. හරිද? මෙතන තියෙනවා ජුවලරිස් වල ෆොටෝස් එහෙම බලන්න පළවෙනි එකේ සහ තුන්වෙනි එකේ තියෙනවා ජුවලරිස්. ඉයරින්ග්ස් හදපු ඒවා. ඊට පස්සේ මේ දෙවෙනි රූපේ තියෙනවා ස්ටෝරේජ් බොක්සස් නේද? චූටි ළමයින්ගේ කාමරවලට තියන්න වගේ හරි ලස්සන ස්ටෝරේජ් බොක්සස්. ඒගොල්ලොන්ගේ අර ඒ සත්තු රූප හදලා තියෙන අමිගුරුමි කලාව පාවිච්චි කරලා. එතකොට ඔය කර්ටන්ස් ගෙට ගහන්න නේද? ඊට පස්සේ වෝල් ඩෙකරේෂන්ස් වගේ දේවල් වලට ඊට පස්සේ මේස උඩ තියන්න පුළුවන් ලස්සන ඕනමන්ට්ස් ඊට පස්සේ කී ටැග්ස් නේද? ගොඩක්ම ප්‍රසිද්ධයිනේ කී ටැග්ස් කියන එක. ඊට පස්සේ පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු මේ වගේ දේවල් අමිගුරුමි කලාව යොදාගෙන කරන්න පුළුවන්. මෙතන තියෙන උදාහරණ කිහිපයක් විතරයි. මීට වඩා සෑහෙන ප්‍රමාණයක් ළමයි අපිට නිර්මාණ කරන්න පුළුවන් මේ දේවල් ඉගෙන ගත්තට පස්සේ. හරි. ඉතින් අපි ඊට පස්සේ බලමු අපේ දැන් පාඨමාලාව ඕගොල්ලෝ ආරම්භ කරාට පස්සේ අපේ පාඨමාලාවේදී අපි උගන්වන්න නිර්මාණ ටික. අපි මුලින්ම දැන් මම කිව්වා කලින් මේකට අපි මූලික දැනුම නැති දරුවන්ට පවා සම්බන්ධ වෙලා මේ කෝස් එක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් කියලා. එතකොට අපි මුලදිම ඒගොල්ලන්ට මූලික ගෙතුම් ක්‍රම ටික කියලා දෙනවා. හරිද? ඊට පස්සේ තමයි අපි ක්‍රමානුකූලව අපි ළමයින්ට ටොයිස් හදන්න කියලා දෙන්න. එතකොට ටොයිස් අපි 6ක් කෝස් එකේ මේ මාස දෙකමාරක් තියෙනවා. සති 10ක්. එතකොට මේ සති 10 ඇතුළත මේ ටොයිස් 6ම අපි උගන්වලා ඉවර කරනවා. එතකොට ටෙඩි බේක් අපි ගොතනවා. ඊට පස්සේ ඩොග් ෆේස් එකක්, කී චේන් එකක් විදියට, රැටල් එකක්, පුංචි ස්මෝල් ඩෝල් කෙනෙක්, පොඩි ඩෝල් කෙනෙක්, ඊට පස්සේ බනී කෙනෙක්, ග්‍රැජුවේෂන් ඩෝල් කෙනෙක්, මෙන්න මේ විදියට මේ ටික ගොතනවා. ඉතින් මේ ටොයිස් 6ක් වුණාට ළමයි මේ ටොයිස් 6 ඇතුළතින් ඔයගොල්ලෝගේ කෝස් කන්ටෙන්ට් එක හදලා තියෙන්නේ මේ ටොයිස් 6 ඇතුළත ඉගෙන ගන්න කරුණු කාරණා ටික සෑහෙන ගොඩක් ප්‍රමාණවත් ඔයගොල්ලන්ට ඕනම නිර්මාණයක් කරන්න. ඔයාලට ඕන කරන සියලුම දැනුම මම මේ ටොයිස් 6 උගන්වන අතරතුරේදී ඔයගොල්ලන්ට ලබා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ 6 ඉගෙන ගන්නවා කියන්නේ ඔයාලට තව ගොඩාක් නිර්මාණ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ ටික ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලොන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඕගොල්ලන්ට දැනුම සම්පූර්ණම දැනුම ලැබෙනවා. හරි. ඊගාවට නිර්මාණ කරන්න ඕන දේවල් මොනවද? දැන් චුට්ටක් අපි බලමුකෝ දැන් මෙතන මේ ගොතන දේවල් ගැන වැඩි දන්නේ නැති කට්ටිය ඉන්නවනේ. එතකොට ඒගොල්ලොන්ට දැනගන්න තමයි මම මේ නිර්මාණ වලට අපිට මේ අමිගුරුමි කරන්න මොනවද ඕන දැන් ගොතනවා කිව්වහම අපිට මතක් වෙන්නේ නූල අපි ගොතන නූල සහ කටුව. නමුත් ඊට අමතරව අපිට අමුද්‍රව්‍ය ටිකක් ඕන වෙනවා මේ අමිගුරුමි කලාව කරනකොට. එතකොට ඒකට අපිට මුලින්ම ගොතන්න ඕන කරන යාන් නේද? වූල් හරි ඒ පාවිච්චි කරන මොනවා හරි මැටීරියල් එක. ඊට පස්සේ ගෙතුම් කටු, ඉඳි කටු. ඊට පස්සේ අපි ගොතන ඒවට මං කව දැන් අමිගුරුමි කියන්නේ අපි පුරවල හදන නිර්මාණ. එතකොට ඒ පුරවල හදන නිර්මාණ ඇතුළට පුරවන්න අපිට පිරවුම් ඕනේ. ඊට පස්සේ සමහර වෙලාවට අපිට අලවන්න තැන් එනවා එතෙන්දි ගම් පාවිච්චි කරනවා. ඊට පස්සේ ස්ටිච් මාකර්ස් කියලා තියෙනවා අපි ගොතාගෙන යනකොට ඔය ගොතන තැන් මාක් කරගන්න පාවිච්චි කරනවා. ඊට පස්සේ සේෆ්ටි අයිස් බීඩ්ස් බටන්ස් ඔයගොල්ලෝ දැකලා ඇති ටොයිස් වල තියෙනවා. ඔය ඇස් එහෙම පොඩි ප්ලාස්ටික් කොටසක් ඒව ඕන වෙනවා. ඊට පස්සේ අපිට පින්ස් ඕන වෙනවා. නේද? ඔය ටේලරින් පින්ස් අපි දැකලා තියෙනවා. ඒ වගේ පින්ස් ඕන. ඉතින් මේ අමුද්‍රව්‍ය පිළිබඳව ඕගොල්ලන්ට සම්පූර්ණම අදහසක් දෙනවා අපි කෝස් එකේ පළවෙනි දවසේ. පළවෙනි දවසේ අපි කරන්නේ ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම මේ මැටීරියල්ස් ගැන මේවා තෝරගන්නේ කොහොමද? මේ වගේ වෙනස් වෙන්නේ කොහොමද? ඊට අමතරව ගොඩාක් ලොකු දැනුමක් ඕගොල්ලන්ට පළවෙනි දවසේදී අපි ඕගොල්ලන්ට අමුද්‍රව්‍ය ගැන
ලොකු හඳුන්වා දීමක් කරනවා. මොකද අපි දෙයක් කරනකොට ඒක දැන් මේ නිර්මාණ කරනකොට ඒකට ඕන කරන බඩු ගැන අපිට හොඳ දැනුමක් තියෙන්න ඕන. අපි කොහොමද හොඳ අමුද්‍රව්‍ය තෝරගන්නේ? ඒවා කොහොමද ගන්නෙ නේද? ඒ වගේ මිල ගණන් කොහොමද? දැන් දැනට වර්තමානයේ පවතින වෙළඳපොලේ මිල ගණන් කොහොමද? අන්න ඒ වගේ අපි මොන මොන නිර්මාණ වලට මොන මොන වගේ අමුද්‍රව්‍යද පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ඒ වගේ ලොකු දැනුමක් ඕගොල්ලොන්ට පළවෙනි දවසේදී අපි ලබා දෙනවා අමුද්‍රව්‍ය ගැන. ඉතින් මෙතෙන්ට මේ ටික දැම්මේ ඕගොල්ලොන්ට දල අදහසක් ගන්න පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගැන. හරි. ඊගාවට මෙතනක් තියෙනවා අපේ කෝසස් ෆලෝ කරලා හදපු නිර්මාණ ටිකක් අපේ දරුවෝ ඉතින් ඔය තියෙන්නේ ඒගොල්ලෝ කරපු නිර්මාණ මෙතන බහුතරයක්ම ඉතින් අර මං කලින් කිව්වා වගේ මේගොල්ලෝගේ පළවෙනි උත්සාහයට මෙච්චර හොඳට කරනවා නම් ඔය මාස දෙකමාර ඇතුළත ඒගොල්ලෝ කරපු දේවල්. ඉතින් ඒගොල්ලෝ තව ඉස්සරහට කොච්චරනම් දියුණු වෙයිද මේ මෙච්චර හොඳට ඒගොල්ලෝ වැඩ ටික කරනවා නම්. හරි. මෙතනක් තියෙන්නේ වගේ නිර්මාණ ටිකක්. ඊළඟට ළමයි මේ තියෙන අපේ ක්ලාස් එකේ අපි ඔයගොල්ලෝ මේ ඉන්නේ හඳුන්වා දීමේ වැඩසටහනේනේ. එතකොට ඔයගොල්ලෝ දැන් WhatsApp එකේ හඳුන්වා දීමේ වැඩසටහනට අදාළ group එකේ තමයි ඉන්නේ. ඊපස්සේ ඔයගොල්ලෝ course එක කරනකොට වෙනමම group එකකට add කරනවා. ඉතින් ඒකේ ඒ වගේ ඔන්න ඔය වගේ දේවල් තමයි සිද්ධ වෙන්නේ. හරිද? ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද මේ ළමයි ක්ලාස් එකේ වැඩ කරලා දාන්නේ නේද? අනිත් ළමයි ඒගොල්ලෝ වගේ කරන්නේ කොහොමද? හරිම සහයෝගයෙන් ඒගොල්ලෝ වැඩ ටික කරගෙන යනවා. මේ තියෙන්නේත් ඒ වගේ ඒගොල්ලෝගේ නිර්මාණය යොමු කරන විදිය WhatsApp group වලට ඔය තියෙන්නේත් ඒ වගේ දේවල්. ඉතින් මෙහෙම යොමු කරාට පස්සේ ඔයගොල්ලෝගේ අඩුපාඩු තියෙනවා නම් මම පෙන්නලා දෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ අඩුපාඩු හදාගන්නවා. එහෙම තමයි අපි ක්ලාස් එකේ ඉස්සරහට වැඩ ටික කරගෙන යන්නේ. හරි. ඔන්න ඕගොල්ලොන්ට ක්ලාස් එකේ වැඩ වෙන්නේ කොහොමද කියලාත් ඔන්න අපි පෙන්වනවා. හරි. ඊගාවට අපි බලමු දැන් ක්ලාස් එකේදී මම මෙතන දාලා තියෙනවා අපි ඕගොල්ලොන්ට ක්ලාස් එකේ course content එක ඇතුලේ main points විදියට mainly අපි ඕගොල්ලොන්ට උගන්වන techniques ටික. එතකොට මෙතෙන්දී magic ring ඊට පස්සේ single half double triple මේ වගේ ගෙතුම් ක්‍රම ඊට පස්සේ slip stitch එක crochet increase crochet decrease FLO BLO කියන්නේ මොනවාද මේකෙන් features ඒ කියන්නේ මූණ වල features හදාගන්නේ කොහොමද ඊට පස්සේ අපි මේ toys හදනකොට මේ වගේ සම්පූර්ණ toy එකපාර හදන්නේ නැහැ කොටස් වෙනම හදලා තමයි සම්බන්ධ කරන්නේ ඒ assembly part එක ඒව එකතු කරලා හදන part එක කොහොමද කරගන්නේ ඊට පස්සේ color changing කොහොමද කරගන්නේ පාට දෙකකින් තුනකින් ගොතනවා නම් කොහොමද ඒව මාරු කරගෙන කරගන්නේ ඊට පස්සේ face sculpting විශේෂයෙන්ම මූණ වල හැඩ හදා ගන්න විදිය මේ දේවල් අපි ක්ලාස් එකේදී කියලා දෙනවා. ඉතින් මේ තියෙන්නේ මේන්ම පොයින්ට්ස් ටිකක්. මේට අමතරව ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට කෝස් එක ඇතුළතදී ඉගෙන ගන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට නිකන් මම ඔයගොල්ලන්ට දල අදහසක් ගන්න මොන වගේ දේවල්ද උගන්වන්නේ කියලා දල අදහසක් ගන්න දාපු ටිකක්. ඉතින් මීට වඩා ගොඩක් දේවල් මේ හරහා මේ දේවල් වලට අමතරව ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හැකියාව තියෙනවා. හරි. ඊගාවට පාඨමාලාවේ නීති රීති. නීති රීති කිව්වහම ළමයි ලොකු නීති රීති නෙමෙයි. ඔයගොල්ලෝ මේවා දැනගෙන ඉන්න ඕන. ඒ නිසා තමයි මෙතෙන්ට මේ ටික දාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝන්ව දැන් WhatsApp group වලට මම කියවනේ ඔයගොල්ලෝ course එක පටන් ගත්තට පස්සේ ඔයගොල්ලෝන්ව WhatsApp group වලට යොමු කරනවා. එතකොට යාදාලා ක්ලාස් එකේ WhatsApp group එකට. එතකොට එතෙන්දී ඔයගොල්ලොන්ට මේ WhatsApp group හරහා කිසිම ආකාරයේ ප්‍රවාදනයක යෙදෙන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ මේ වගේ තව කෝසස් කරන තැන්වල දේවල් ඕගොල්ලොන්ට ගෲප් එක ඇතුලේ ප්‍රොමෝට් කරන්න බෑ ප්‍රවර්ධනය කරන්න බෑ ඊට පස්සේ Zoom link අන්‍ය පාර්ශව සතු කිරීම තහනම් දැන් ඕගොල්ලොන්ට ක්ලාස් තියෙන Zoom හරහා එතකොට ඕගොල්ලොන්ට Zoom link දෙනවා ඒ අදාළ දවසේදී ඒ link කාටවත් ඕගොල්ලොන්ට දෙන්න බෑ මොකද ඕගොල්ලොන්ට student ID එකක් ලැබෙනවා ඒ student ID එක හරහා තමයි ඕගොල්ලොන්ට ඔයගොල්ලෝ ක්ලාස් එකට එන්න ඕන. ඉතින් ඒ නිසා Zoom link අනිත් අයට දෙන්න ඕගොල්ලන්ට හැකියාවක් නැහැ. මොකද එහෙම කරොත් ඒක ඔයාට සහ කෝස් එක කරන අනිත් අයට කරන අසාධාරණයක්. මොකද හැමෝම මේකට සල්ලි ගෙවලා එන්නේ. ඒ නිසා.
ඒ වගේම තමයි හැම දවසකම පන්තියට નિયમિત වෙලාවට සහභාගී වෙන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරන්න ඕන දරුවනේ පන්තියට සහභාගී වෙන්න. එහෙම සහභාගී වෙද්දී નિયમિત වෙලාවට පන්තියට සහභාගී වෙන්න. මොකද අපි මේක බෝඩ් එකක ලියලා එහෙම තියරි උගන්වන ක්ලාස් එකක් නෙමෙයිනේ නේද? මේක ප්‍රැක්ටිකල් කරන දෙයක්. ඉතින් එතකොට ඔයගොල්ලෝට ක්ලාස් එක පහුවෙලා සහභාගී වුණොත් අර මුල ටික මිස් වෙනවා. ඉතින් එතකොට අර ඔයගොල්ලන්ට සජීවීව වැඩ ටික කරගන්න අපහසුයක් එනවා. දැන් මාත් එක්ක ගොතනවා නම් කවුරු හරි ආසාවෙන් එයාට ටිකක් අපහසුතාවයක් එනවා. හැබැයි ඔයගොල්ලන්ට අන්තිමට සහභාගී වෙන්න බැරි වුණා හෝ එහෙම කියලා කිසිම ගැටලුවක් නැහැ. මොකද ඔයගොල්ලන්ට අපි දෙනවා රෙකෝඩින්. රෙකෝඩින් එක දෙන නිසා ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලෝ හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන පන්තියට සහභාගී වෙන්න. මොකද පන්තියට සහභාගී වෙලා ඔයගොල්ලෝ එවෙලේ ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට එන ගැටලු සහ ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලද්දී එන ගැටලු අතර වෙනසක් තියෙනවා. සහ ඒක මට කියලා දෙන්න පුළුවන් හැකියාව අතරත් ලොකු වෙනසක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ සජීවීව මොනවා හරි ප්‍රශ්නයක් අහලා මම උගන්වන වෙලාවට අහුවොත් මට ඒ වෙලාවට ඔයාලට ඒක කරලා පෙන්නන්න පුළුවන් නේද? ප්‍රශ්නේ ආය ආය අහන්න පුළුවන්. ඒ වගේ ඒ වෙලාවෙම ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ රෙකෝඩින් එක බලද්දී ඒ ප්‍රශ්නේ ආවහම අපි වෙනමම උත්සාහයක් දරන්න ඕන සහ ඔයාලට තේරුම් ගැනීමේදී ඉතින් යම් බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක මගහරව ගන්න ඔයගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරන්න පන්තියට සහභාගී වෙන්න. නමුත් ඔයගොල්ලන්ට රෙකෝඩින් බැලුවා කියලා කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හරිද? ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනේවට කිසිම ප්‍රශ්න අහන ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න විසඳ ගන්න දේවල් වලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ රෙකෝඩින් බැලුවා කියලා මම ඔයගොල්ලන්ට උපරිම සහයෝගය දෙනවා. මොකද ළමයි අපි රෙකෝඩින් දෙන්නේ මෙතනට එන කඩිය රැකියාවන් කරනවා නේද? ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අපහසු වෙන වෙලාවල් තියෙනවා. තාක්ෂණික ගැටලු වෙනවා. ඊට පස්සේ කාලගුණයේ ගැටලු වෙනවා නේද? ඉතින් ඒ වගේ දේවල් නිසා ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වුණත් කිසිම ගැටලුවක් නැහැ. ඕගොල්ලන්ට රෙකෝඩින් එක බලන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ සහයෝගයෙන් සහ ක්‍රියාකාරීව පන්තිවලට සහභාගී වෙන්න ඕනේ. මෙතෙන්දී අදහස් කරන්නේ ළමයි ඕගොල්ලන්ට අපි සතියක කාලයක් දෙනවනේ දැන්. අපි සතියට එක දවසයිනේ ක්ලාස් එක කරන්නේ. එතකොට ඒ සතිය ඇතුළත අපි ඕගොල්ලන්ට හෝම්වර්ක් දෙනවා. ඕගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා නේද? ප්‍රැක්ටිස් කරන්න දේවල් තියෙනවා. ඉතින් මේවා ඕගොල්ලෝ කරලා ගෲප් එකට දාන්න ඕනේ. එතකොට ඒ දේවල් කොලෙජ් එකේ හරහා ඒ දේවල් අධීක්ෂණය කරන ඕගොල්ලෝ වැඩ කරනවද නැද්ද එහෙම කියලා බලනවා. මොකද අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ හොඳ ගුණාත්මක තත්ත්වයෙන් දැනුමගත් දරුවෙක් කොලෙජ් එකෙන් එළියට දාන්න. ඉතින් ඒ නිසා ඒ වගකීම අපිට තියෙන නිසා අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ ඕගොල්ලෝ ලව්වා වැඩ ටික කරගන්න. මොකද ඕගොල්ලෝ උනන්දුවෙන් මේ දේ කරන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මුදල් ගෙවලා කෝස් එකට ආවත් තේරුමක් නැති වෙනවා වැඩ ටික කරගත්ත නැත්නම්. ඉතින් ඒ නිසා හොඳට වැඩ ටික කරගන්න. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඔයගොල්ලන්ට දෙනවා. ඔයගොල්ලෝගේ පැත්තෙන් කෙරෙන්න ඕන වැඩ ටික ඔයගොල්ලෝ උපරිම මේ උත්සාහයක් දරලා සිද්ධ කරන්න ඕන. ඉතින් සහයෝගීව ක්‍රියාකාරීව පන්ති වලට සහභාගී වෙනකොට සතියේ එදිනෙදා වැඩ ටික කරගත්තාම හරිම පහසුවෙන් මේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙනවා අත්‍යවශ්‍ය සේවා ඔයගොල්ලෝ දන්නවා හොස්පිටල්ස් වල වැඩ කරන නර්ස්ලා පවා අපේ කෝසස් වලට එනවා. ඉතින් ඒ ළමයිනොත් මට සමහර වෙලාවට මෙසේජ් කරනවා හොස්පිටල් එකේ ඉඳගෙන ගොතන කටින් ඉතින් ආසාවෙන් හරිම කැපවීමෙන් දේවල් කරන දරුවෝ ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට කිසිම ගැටලුවක් නැහැ. හොඳට වැඩ ටික කරගෙන යන්න උපරිම සහයෝගය අපි ලබා දෙනවා. හරි. ඊගාවට පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණාව ඔයගොල්ලෝ දැනගන්න ඕන කොහොමද මේ පාඨමාලාවට ලියාපදිංචි වෙන්නේ කියලා. එතකොට මෙතෙන්දින් ඔයගොල්ලෝ මාසෙකට අපි එක මාසෙක ඔයගොල්ලෝගේ කෝස් එකේ මුදල රුපියල් 4000යි. එතකොට මාස දෙකක් තියෙනවා. අවසාන ඔයගොල්ලන්ට මාස දෙකමාරක් තියෙනවා. නමුත් අවසාන දවස් දෙක අපි නොමිලේ තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. එතකොට මාස දෙකකට ඔයගොල්ලෝ කෝස් ෆී එක ගෙවන්න ඕන. ඊට පළවෙනි මාසේ ඔයගොල්ලෝගේ සල්ලි ගෙවලා ඔයගොල්ලන්ට පාඨමාලාවට ලියාපදිංචි වෙන්න පුළුවන්. ලියාපදිංචි වෙන්න ඔයගොල්ලෝ වෙනම ගාණක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ ඒ මුදල් මෙන්න මේ ඔයගොල්ලන්ට දැන් මේ ස්ක්‍රීන් එකේ පේනවා නිල් පාට කොටුවේ තියෙනවා account numbers දෙකක් මේ දෙකෙන් කැමති එකකට ඔයගොල්ලෝගේ
මුදල් බැර කරලා ඒ බැංකු රිසිට් පතේ හෝ ඔයගොල්ලෝ ඔන්ලයින් නම් මුදල් දාන්නේ ට්‍රාන්ස්ෆර් රිපෝට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඕගොල්ලෝගේ නම හැඳුනුම්පත් අංකය සහ ලිපිනය කියන මේ විස්තරات එක්ක මෙන්න මේකේ තියෙන මේ දුරකථන අංකයට WhatsApp හරහා ඕගොල්ලෝ යොමු කරන්න ඕනේ. එතකොට ඕගොල්ලෝම කෝස් එකට ලියාපදිංචි කරගන්න කටයුතු කොලෙජ් එක හරහා සිද්ධ කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ ලියාපදිංචි වුණාට පස්සේ ඕගොල්ලන්ට ශිෂ්‍යාංකයක් ස්ටුඩන්ට් නම්බර් එක ID එකක් හම්බ වෙනවා. ඕගොල්ලෝම අලුත් වෙනමම ගෲප් එකකට යොමු කරනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ හම්බෙන ස්ටුඩන්ට් ID එක තමයි ළමයි ඕගොල්ලෝ ඉස්සරහට ක්ලාස් එකේ වැටික් කරගෙන යනකොට Zoom name එක විදියට පාවිච්චි කරන්න ඕන. Zoom ක්ලාසස් වලට join වෙනකොට Zoom name එක විදියට ඕගොල්ලෝගේ ස්ටුඩන්ට් ID එක තමයි පාවිච්චි කරන්න ඕන. ඒ වගේම තමයි සියලුම sessions වල ඕගොල්ලන්ට recording WhatsApp හරහා තමයි ලබා දෙන්නේ. අපි පොදුවේ group එකට අනිවාර්යයෙන්ම දානවා. ඉතින් ඕනම කෙනෙක්ට recording බලන්න හැකියාව තියෙනවා. group එකට අපි recording එක දැම්මට පස්සේ. ඉතින් ඕගොල්ලන්ට රෙකෝඩින් බලලා පැටික් කරගන්න ඕන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට සජීවීවත් වැඩ කරන්න පුළුවන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා එහෙම අපහසු තත්ත්වයක් තියෙනවා නම් රෙකෝඩින් බලලා වැටික් කරගන්න හැකියාව තියෙනවා. හරි. ඊගාවට මොනවා හරි ප්‍රශ්න තියෙනවද දැන්? ඕගොල්ලන්ට මොනවාම හරි මේ කෝස් එක ගැන ප්‍රශ්න අහන්න තියෙනවා නම් chat එකට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. මම ඒ අතරේ ඔයගොල්ලන්ට පෙන්නනම් මං ගාව තියෙන දැනට ගොතලා තියෙන නිර්මාණ කීපයක්. මේ තියෙන්නේ මම කරපු නිර්මාණ. මේ ඉන්නේ ග්‍රැජුවේෂන් ටෙඩි බෙයා කෙනෙක්. ඊට පස්සේ බනි කෙනෙක්. ඊට පස්සේ මෙතන ඩොග් ෆේස් එක අපි ක්ලාස් එකේ උගන්වන කී ටැග් එකක් තියෙනවා. තව පොඩි කී ටැග් එකක් තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණ ඕගොල්ලන්ට කරන්න හැකියාව ලැබෙනවා ළමයි ලස්සන නිර්මාණ කෝස් එක අවසන් වුණාට පස්සේ කෝස් එක කරගෙන යනකොට වුණත් ඕගොල්ලන්ට කරන්න හැකියාව තියෙනවා. මොකද සමහර දරුවෝ ඉන්නවා මේ කෝස් එක කරන අතරතුරේදී බිස්නස් පටන් ගන්න. දැන්ටත් ඒගොල්ලොන්ගේ බිස්නස් කරගෙන යන ළමයිනොත් ඉන්නවා ඔන්ලයින් හරහා. ඉතින් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔන්න දැන් වෙලාව තියෙනවා. ප්‍රශ්න අහලා निराකරණය කරගන්න පුළුවන්. ප්‍රශ්න නැද්ද? හරි. මං හිතන්නේ ප්‍රශ්න නැහැ. හරි. ඔයගොල්ලන්ට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවනේ ඔයගොල්ලෝ දැන් ඉන්න ඔයගොල්ලෝ දැන් සම්බන්ධ වෙලා ඉන්න WhatsApp group එකට කොලෙජ් එක හරහා ඔයාලගේ ගෙවීම් කටයුතු කරන විස්තර සහ ඔයගොල්ලන්ට hotline එකක් දෙවි. ඒ hotline එකට කතා කරලා ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් විසඳ ගන්න පුළුවන් අහලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තව ඉස්සරහට ඔයගොල්ලන්ට ප්‍රශ්න එනවනම් හරි එහෙනම් ওই ටික තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තිබුණේ ඉන්ට්‍රොඩක්ෂන් එක විදියට. ඉතින් අපි කෝස් එකේදී හම්බ වෙමු. එහෙනම් අපි ඉස්සරහට වැටික් කරගෙන යන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක. එහෙනම් අපි අදට සෙෂන් එක නවත්තමු. සෙෂන් එකට සහභාගී වෙච්ච හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මේ සෙෂන් එකේ රෙකෝඩින් එක ඔයගොල්ලන්ට ගෲප් එකට දානවා. ගෲප් එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ රෙකෝඩින් බලන්න බැරි වෙන කෙනෙක් ඉන්නවා නම් බලන්නත් පුළුවන්. chat එකට මැසේජ්. ආයේ තියෙන දවස. ඔව්. ආයේ තියෙන දරුවනේ ඔයගොල්ලන්ට ක්ලාස් එක පටන් ගන්න. අපි මේ නීතිදයි කියන්නේ 25 වෙනිදා රාත්‍රී 8:00ට 8:30ට අපි ක්ලාස් එක පටන් ගන්නවා. ඔයගොල්ලෝගේ පළවෙනි දවසේදා. ඉතින් 8:30ට ක්ලාස් එක පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මුලදීන් විනාඩි 5ක් විතර දෙනවා ඔයගොල්ලන්ට සහභාගී ජොයින් වෙන්න කාලේ. ඉතින් 8:30 ඉඳලා සාමාන්‍ය කාලය පැය 2:00ක්. නමුත් එච්චරම දුරට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් පැය 2ක් වගේ කාලයක් තමයි අපිට ක්ලාස් එක තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒ කාලය ඇතුළතදී සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? මිස් පොඩ්ඩක් විනාඩි දෙන්න. ළමයි ඔයාලට සමූහයේ වෝට් එකක් දාලා තියෙනවා ක්ලාස් එකට සම්බන්ධ වෙන කැමති අය විතරක්. ඒකට වෝට් කරන්න අපි 25 ඒ කියන්නේ ඉරිදා ක්ලාස් එක පටන් ගන්නවා. පාඨමාලා ගාස්ස සම්බන්ධ මිස් දැනුවත් කරන්න ඇති. එතකොට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන කැමති අය විතරක් ඒකට වෝට් එක ලබා දෙන්න. ඔයාලට විනාඩියක් වගේ කාලයකදී මම අපේ සමූහයකට ගිහිල්ලා පෙන්නන්නම්. ළමයි ඉගෙන ගන්න විදිය. තාම මේ ළමයි
ඉගෙන ගන්නවා. මේ තියෙන්නේ නිර්මාණ හදන විදිය. පේනවද මිස්? ඔව් සර් පේනවා. හරි මේ කණ්ඩායම් 7 අපේ. එතකොට වැරදි අඩුපාඩු හදාගෙන තමයි නිර්මාණ හදාන්නේ. මුලදී වැරදෙනවා, ආපහු ටීචර් කියලා දුන්නා ආයිත් හදනවා. එහෙම තමයි මේක යන්නේ. එතකොට මේ තියෙන රෙකෝඩින්ස් හැම සෙෂන් එකෙම රෙකෝඩින් වලට දෙනවා බලන්න. මේ තියෙන එක එක පැටර්න්ස් වර්ග එක එක දේවල් සමූහයට යොමු කරලා තියෙනවා. මේ තියෙන්නේ ළමයි නිර්මාණ කරන විදිය. දැන් ඔයාලට මේවා මම ඉන්ට්‍රොඩක්ෂන් එකේදීත් මේවා යොමු කරලා තියෙන්නේ නැති. ඔය වගේ ඉතින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් පාඨමාලාව ඔස්සේ ඉගෙන ගැනීම හැකියාව තියෙනවා. මේ හැමෝම ඉතින් Zoom එකකින් ඉගෙන ගත්ත ළමයි. ඔයාලටත් පුළුවන් ඒ වගේම ඉගෙන ගන්න. අපේ තාම මම හිතන්නේ group එකේ ගොඩක් share වුණ වැඩි පෙන්නන්නේ නැහැ. ගොඩක් group එකේ share වුණා ඔයාලට ඒ ඔස්සේත් බලන්න පුළුවන්. ඔව්. ප්‍රශ්න සර් තියෙන අපේ හරි තව මිස්. ප්‍රශ්න අහලා තියෙනවා. එදාට පෙන්නපු බඩු ටික ගන්න ඕනේද? මෙහෙමයි. පළවෙනි දවසේ ඔයගොල්ලන්ට බඩු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ දරුවනේ. මම අර කලින් කිව්වා වගේම ඔයගොල්ලන්ට බඩු ගැන අදහසක් දෙනවා. බඩු ගැන සම්පූර්ණ අදහසක් නෙමෙයි ඔයගොල්ලන්ට සම්පූර්ණ දැනුම ලබා දෙන්නේ අපි පළවෙනි දවසේ. එතකොට පළවෙනි දවසේ අපි ගොතන ක්‍රියාවලිය කරන්නේ නැහැ. අපි දෙවෙනි දවසේ ඉඳලා තමයි ගොතන්න පටන් ගන්නෙ. එතකොට දෙවෙනි දවසේදී අපි ඔයගොල්ලන්ට මූලික ගෙතුම් ක්‍රම ටික කියලා දෙනවා. ඊට පස්සේ තමයි අපි ටොයිස් වලට යන්නේ. ඉතින් පළවෙනි දවසේදී ඕගොල්ලන්ට බඩු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. එදාට තමයි මම ඕගොල්ලන්ට කොච්චරක් බඩු ගන්න ඕනද මොනවද ගන්න ඕන බඩු ටික කියලා කියන්නේ. අපි බඩු ලිස්ට් එකක් දෙනවා. එතකොට ඒ ලිස්ට් එකට අනුව ඕගොල්ලන්ට මැටීරියල්ස් ගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ක්ලාස් තියෙන දවස සන්ඩේද? ඔව්. ඕගොල්ලන්ට ඉදිරිදා දවසේ තමයි ක්ලාස් එක තියෙන්නේ. ඉදිරිදා රාත්‍රී 8:30ට. මන්ත්ලි පේමන්ට් ගෙවන ડેට් එකක් තියෙනවද? ඔයගොල්ලෝ දැන් කෝස් එකට සම්බන්ධ වෙන්නේ. කියන්නේ දැන් ඔයගොල්ලෝ කෝස් එකට රෙජිස්ටර් වෙන්න ඕන මේ මාසේ ඔයගොල්ලෝ පළවෙනි මාසේ ගාස්තුව ගෙවලා ඊට පස්සේ දෙවෙනි මාසේදී ඔයගොල්ලෝ ගෲප් එකේ දැනුවත් කරනවා. කොලෙජ් එක හරහා අපි ඔයගොල්ලෝව දැනුවත් කරනවා ගෙවන්න ඕන දවස. එතකොට ඔයගොල්ලන්ට ඒ දවසට මුදල් ගෙවලා දෙවෙනි මාසෙට ඉතුරු වැඩ ටික කන්ටිනියු කරගන්න පුළුවන්. තා ප්‍රශ්න තියෙනවද? හරි. හරි මම හිතන්නේ ප්‍රශ්න ඉච්චරයි මොනවා හරි ප්‍රශ්න තව තියෙනවා නම් මම අර කිව්වා වගේම ඔයගොල්ලෝගේ group එකට hotline number එකක් දානවා ඒ number එකට කතා කරලා ඔයගොල්ලන්ට විස්තර දැනගන්න පුළුවන් තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් හරි එහෙනම් අපි සෙෂන් එක නවත්තමු ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තිබුණ ටික තමයි ওই ටික ඉතින් ඔව් පිට රටින් ඉන්දියා කියන කිසිම ගැටලුවක් නැහැ සහභාගී වෙන්න පුළුවන් මොකද අපිත් එක්ක ඕන තරම් ළමයි ඉන්නවා පිටරට ඉඳලා සහභාගී වෙන සම්බන්ධ වෙන ළමයි ඉන්නවා කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔයා බඩු ටික ආයින රටින් සපය ගන්න ඕනේ. අ, එතකොට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. ඔව් ඔයාලට බඩු ගන්න මෙහෙමයි. බඩු ගන්න ඔයාලට සතියක කාලයක් තියෙනවා. මොකද අපි ලබන සතිය ඕගොල්ලොන්ට කියලා දෙන්නේ බඩු ගැන. ඊට පස්සේ එදාටම අපි ඕගොල්ලන්ට බඩු ලිස්ට් එක දෙනවා. එතකොට ඊළඟ සතිය වෙනකොට බඩු තිබ්බනම් ඇති. ඒ නොතිබුණා කියලාත් ගැටලුවක් නෑ දරුවනේ. පළවෙනි දවසේම බඩු තියෙන්න ඕනි කියලාත් නැහැ. ඕගොල්ලෝ ගොතන දවසේම ඊට පස්සේ සතිය වුණත් ගත්තත් ඕගොල්ලන්ට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරිද? මූලික ගෙතුම් ක්‍රම ටිකනේ අපි පළවෙනි දවසේ කියලා දෙන්නේ. එතකොට ඕගොල්ලන්ට පළවෙනි දවසම ඒ කියන්නේ ගොතන දවසේ බඩු ටික තිබුණා නම් ඇති. ඒ කියන්නේ දෙවෙනි දවසේ ඔයගොල්ලෝගේ කෝස් එකේ දෙවෙනි දවසේ බඩු ටික තිබුණා නම් ඇති. එතකොට ලබන සතියේ ඉඳලා ඔයගොල්ලන්ට මේ 25 වෙනිදා ඉඳලා ඊළඟ ඉරිදා වෙනකම් ඔයගොල්ලන්ට කාලය තියෙනවා බඩු ටික සපය ගන්න. හරි. තව මොන හරි ප්‍රශ්න තියෙනවද?
මිස් අපි අවසන් කරමු සෙෂන් එක ප්‍රශ්න ඔව් ටිකෙන්. නේද සර්. හරි. එහෙනම් අපි සෙෂන් එක අවසන් කරමු. එහෙනම් හැමෝටම ඔව් දිගටම ක්ලාස් තියෙන්නේ සන්ඩේ දවස් වලට තමයි. සතියට එක දවසයි. ඕගොල්ලෝගේ දවස සන්ඩේ. ඉතින් සන්ඩේට ක්ලාස් තියෙනවා. හරි අපි සෙෂන් එක අවසන් කරමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි. අද සෙෂන් එකට සම්බන්ධ වුණාට හැමෝටම එහෙනම් good night.